ඔන්න ඉතින් අපි මේ යන්නේ බදුල්ල කුඹල්වෙල මහමෙවුනා අසපුවට. ඇත්තට මම මේ වීඩියෝ එක කරන්නේ මට කවදා හරි මේක මෙමරි එකක් විදිහට බලාගන්න සහ කවුරු හරි දැනටමත් කුඹල්වෙල මහමෙවුනා අසපුවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් එයාලත් එක්ක පුංචි තොරතුරු ටිකක් ෂෙයා කරගන්න. ඔන්න ඉතින් කතා කරගත දවසේ පාන්දර 12ට තමයි අපි අපේ ගමන පටන් ගත්තේ අපේ ලොකේෂන් එකේ ඉඳන්. එතකොට අපිට පැය 5ක වගේ කාලයක් මේ ගමනට ගත වෙනවා කියන එක අපි දැනගෙන හිටියා. අපට උවමනා වුණේ පාන්දර 5ත් 5මාරත් අතර කුඹල්වෙලට යන්න. ඉතින් හිතුවා වගේම මේ තියෙන අපි යන මගදී මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාන්දර ඉර නැගගෙන එනකොට අපිට ඒ අවට පරිසරය පෙනුන හැටි. ඉතින් කොහොම හරි අපි පාන්දර 5යි කාල 5මාර වෙනකොට කුඹල්වලට ගියා. එතකොටත් ඉර තාම නැගගෙන එන ගමන් තව චූට්ටක් මීට කලින් යාගන්න තිබ්බරං හොඳයි කියලත් මට හිතුණා. මොකද පාන්දරට ඉර නැගගෙන එන ඒ දර්ශනය, ඒ ඇහෙන පිරිත් සද්දේ, ඒ ඇහෙන තේවාව, ඒ දේවල් එක එතන මාරම වයිබ් එකක් තියෙන්නේ. බොහෝම උස කඳු මුදුනක තමයි මේක හදලා තියෙන්නේ. ගොඩක් මහන්සි වෙලා කරලා තියෙන නිර්මාණයක්. කොහොම හරි අහම්බෙන් වගේ අපි යනකොට එදා දවසේ උදේ තේවාව පටන් අරගන්න සේරම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් අහම්බෙන් වගේ අපිටත් ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හරිම ලස්සනට බුද්ධ පූජාව සූදානම් කරලා එතන සකස් කරලා සරසරා හරිම ලස්සනට ඒගොල්ලෝ ඒ දේ කරනවා අපි බලාගෙන හිටියා සහ අපිට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන් වුණා. මම කියන පළවෙනිම ටිප් එක තමයි ඕගල්ල කුමල්වෙල පන්සලට යනවා නම් මහමෙවුනා අසපුවට යනවා නම් පුළුවන් තරම් පාන්දරින් යන්න. ඒ කියන්නේ පාන්දර කුමල්වෙල පන්සලේ ඉන්න පුළුවන් වෙන විදිහට එතනට යන්න බලාගෙන ප්ලෑන් කරන්න. හරිම ලස්සනයි. ඒ වෙලාවට තමයි මං හිතන්නේ ලස්සනම. ඊට පස්සේ දෙවනි කාරණය තමයි එතන තවත් මම එතනට ගියාට පස්සේ දැක්කා අපිට ඒ අසපුවේ භාවනායෝගීව වැඩ සිටින හෝ භාවනාව ප්‍රගුණ කරමින් සිටින ඒ ස්වාමින් වහන්සේ නමකගේ සහයෝගය අරගෙන භාවනා කරන්න උපදෙස් අරගෙන භාවනා කරන්න පුළුවන් පහසුකමකුත් එතන තියෙනවා. එතන QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා ඒ අදාළ තොරතුරු ලබා දුන්නාට පස්සේ අපට ඒ අවස්ථාව ලැබෙනවා. ඒක දෙස් විදෙස් සංචාරක දෙගොල්ලන්ටම ඒගොල්ලෝ ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා මම දැක්කා. ඊට අමතරව ඕගොල්ලෝ මේ ගමන යන්නේ පොඩි වාහනයක නම්, ඒ කියන්නේ බස් එකකට වඩා පොඩි වාහනයක් නම් ඕගලන්ට පුළුවන් මළුවටම ඒ අදාළ වාහනෙන් යන්න. හැබැයි ඒකට අපි පාන්දරම යන්න ඕනේ. මං ගොඩක්ම ආස වුණ එක දෙයක් තමයි මෙන්න මේ වතුර ගලාගෙන හැලෙන මේ දියැලක් වගේ නිර්මාණය කරලා තියෙන එක. ඒක හරිම ලස්සනයි. يعني අපි එන්ටර් වෙනකොටම අපි ඒ දියැල්ල හරහා يعني දියැල්ල දෙපැත්තෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඒකට මට හරි ආස හිතුණා නිකන් වීදුරු කෑලි ටිකක් වැටෙනවා වගේ තමයි ඈතට පේන්නේ. වීඩියෝස් තව තිබ්බනම් හොඳයි කියලා හිතුණා ඇත්තටම. නමුත් ඒ වෙලේ මට ගොඩක් වීඩියෝ කරේ නැහැ මම ඒ මොහොත වින්දා. ඉතින් නමුත් තිබුණ වීඩියෝස් වලට තව ෆොටෝ ටිකකුත් දාලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. එහෙනම් ගිහින් එන්නම්. බයි.